මම දිව්වෙමි. මට කොහේ යා යුතුදැයි සිතාගත නොහැකි විය. රත්නපාල ටික දුරක් මා පසුපස ලුහු බැන්ද නමුත් ඔහුට මා අල්ලාගත නොහැකි විය. ඔහුගේ උත්සාහය නිෂ්ඵල වන්නට ඇති නමුත් මම දිවීම නතර නොකළෙමි. වෙහෙසට පත් වුවද එය නොතකා දිව්වෙමි. අවසානයේදී මා පැමිණ සිටියේ කන්ද උඩ ගම්මානයේ මායිමටත් ඉහළින් පිහිටි කුඩා කැලෑවකටය. බොහෝ නොසන්සුන් වී සිටි මම කැලෑවේ ලුහු බැඳීමට කවුරුවත් නොසිටි නමුත් කලබලයට පත්ව සිටියෙමි. අසල විශාල ගසකට නැගගත් මම සිදුවන්නේ කුමක්දැයි බැලුවෙමි. පුදුමයක් විය. පොල්වත්තත් අපේ නිවසත් වලව්වත් පන්සලත් කදිමට පෙනුනි. වටපිට විපරම් කළ මා දුටුවේ බියකරු දර්ශනයකි. පොල්වත්තේ හාමු රත්නපාල සහ මගේ අප්පච්චි සිටියෝය. ටික මොහොතකින් ජීප්‍රියක් පැමිණියේය. එහි පොලිස් නිලධාරීන් සිටියෝය. ඔවුන් ප්‍රශ්න කිරීමට පෙර ආතුව රථය ඉදිරියට දිව ගොස් අතපය දික් කරන්නට හාමු අමතක නොකළේය. එය මට නොඇසුණත් හාමුගේ තරම දැන සිටි මට ඒ හඬේ ගැඹුරු බව වටහා ගන්නට හැකි විය. කාකි ඇඳුමින් සැරසී සිටි පොලිස් නිලධාරීන් දුටු මට හුස්ම ගැනීමට පවා අසීරු විය. මම බියෙන් වෙවුලන්නට වීමි. ඇත්තටම පොලිසියට මිනිස්සු බය ඇයි? දඬුවම් දෙනවටද? ඔවුන්ගේ ඇඳුමටද? සැඩපරුෂ බවටද? නැහැ, එහෙම දෙයක් නෙවෙයි. හැමෝම බය වෙන්නේ මොකටද? වැරදි කරන අයයි පොලිසියට බය වෙන්න ඕන. ඉතින් මම වැරදි කරලා නැහැ. මං නිවැරදි. මම පිස්සෙකු මෙන් සිතන්නට වීමි. නමුත් මගේම සිතේ කොනක මා යම් වරදක් කොට ඇතැයි සිතුනි. නෑ, මට වැරදිලා. ඒක වරදක් නෙවේ. හාමු මහත්තයා වැඩිහිටියෙකුණත් ආචාර කරන්න තරම් සුදුසු නැහැ. අපි ජීවත් වෙන්නේ පිනට නෙවෙයිනේ. අම්මගේ අප්පච්චිගේ ශ්‍රමයෙන්. අපි නිකන් කන්නේ නෑ. පන්න යනකම් වැඩ කරනවා. අපිට වත්තේ ඉන්න ඉඩ දුන්නත් ඒ හිතට එකගව නෙවෙයි. ඔහු නිතර ඒ ගැන කියා හැම වෙලේම ඒක මතක් කරනවා. මොකක්ද මේකේ අවසානේ? මට අප අතරත් වලව්වේ හාමු අතරත් තිබූ සම්බන්ධයේ අවසානයේ සිහිපත් විය. හාමු මහත්තයා අද මට නිකරුණේ බැන්නා. ඒ විතරක් නෙවෙයි, ගහන්නත් ආවා. අප්පච්චිව තල්ලු කළා. බැරි වෙලාවක් අප්පච්චිට මොනවා හරි වුණා නම් මට අප්පච්චි පොල්වල ළඟ වැටිලා ඉන්නව බලාගෙන ඉන්න බැරි වුණා. දුක හිතුණා. ඒකයි හාමු මහත්තයාව තල්ලු කළේ. වරද මගේ අතේ නෙවෙයි, හාමු මහත්තයාගේ. දඬුවම් විඳින්න ඕන. ඉතින් මම බය වෙන්නේ ඇයි? ඒ හාමු මහත්තයා බය නෑ වගේ දෙයනේ. මගේ සිතට කිසිදු නිදහසක් නොවිය. හාමු මහත්තයා කාර්යක්ෂමව හැසිරෙන්නට විය. ඔහුගේ වරද ඔහුගේ බලයෙන් හා මුදලින් වසා ගැනීමට තැත්කළ බව මට වැටහුණි. ගස මුදුනට වන්නට කදිම දෙබලක් විය. මා තවත් ටිකක් මුදුනට නැග්ගෙමි. මා හට දැක ගැනීමට හැකි වූයේ පොලිස් නිලධාරීහු අවට පිරික්සන අයුරිය. අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ මාව හොයන වැටි. දෙයනේ, මං එහෙ යන්න ඕනද? නැහැ, එහෙ යනවට වැඩිය මේ දෙබලට වෙලා මගේ පාඩුවේ ඉන්නවා. ඒ ගියොත් හැමෝම එකතු වෙලා මාව පොලිසිය හිර කෝඩුවට දායි. එතකොට සුනිල් අපරාධකාරයෙක් කියලා ගමේ අය කියයි. ඉස්කෝලේ ළමයි ගුරුවරු මං කොහොමද ඒගොල්ලන්ට මුණ දෙන්නේ? එවැනි තත්ත්වයක් මාහට ඉවසා දරා ගැනීමට නොහැකි බව මම දැන සිටියෙමි. කදිමට සැඟවී සිටීමට හැකියාව තිබියදී කුඹට ගොස් ඔවුනට පත්විය යුතුද? බොහෝ වේලාවකට පසු පොලිස් ජීප්‍රිය පිටත් වනවා මම දුටුවෙමි. හාමු මහත්තයා තරහින් අත් දික් කරමින් අප්පච්චිට මොනවදෝ කියනවා පෙනුනි. අප්පච්චි අහිංසක ලෙස මුහුණ බිමට යොමා ඔළුවට අත යවා බෙල්ල කෙසුවේය. ඔහු අත පරණ තුවා කැල්ල විය. ඔහු පරාජිතයෙකුගේ ස්වරූපයෙන් අපේ නිවස දෙසට යන්නට විය. ඇයි අප්පච්චි ගෙදර ගියේ? මට නිශ්චිතවම සිතාගත නොහැකි විය. වලව්වේ හාමුද පිටත් විය. රත්නපාලයා පමණක් පොල්වත්තේ සිටියේය. නමුත් ටික වේලාවකින් ගැමියෙක් පොල්වත්තට පැමිණියේය. නෙතට හුරු පුරුදු දින 7ේම අඳින නිල් තුන් කාලයේ දිග කලිසමද
රතු අත්කොට බැනියමද ඇඳ සිටි ඔහු අගෝරිස් බව මට වැටහුණි. අප්පච්චි වැඩේ අවසන් කළ තැන් සිට ඔහු වැඩ කරන්නට පටන් ගත්තේය. ඒකත් එකටම හාමු මහත්තයා ආපහු අප්පච්චිට වැඩ කරන්න එන්න එපා කියන්නේ නැති. දෙයියනේ හැම දෙයක්ම උනේ මං හින්දානේ. මං එතන හිටියනම් වෙන දේ මට හිරේ යන්න උනා නම් ඉගෙනීමේ කටයුතු අතපසු වෙයි. අනේ මට ගුටි කන්නත් වෙයි. බොහෝ වේලාවක් නොයෙකුත් දේවල් මගේ සිතට ගලා ආවද ඒවා එක්රැස් කර ගැනීමට මාහට නොහැකි විය. මම ගසෙන් බිමට බැස ගස මුල වාඩි වූෙමි. අධික වෙහෙසටපත් වූ මා නොදැනුවත්වම නින්දට යන්නට ඇත. මගේ නින්ද හෝරාවක් දෙකක්වත් නොතිබෙන්නට ඇත. කිමද දැඩි හිරු රශ්මිය මාගේ දෙනිතේ අවදිය බලාපොරොත්තුවෙන් ඉන්නට ඇත. වනයේ මුදුනින් බටහිර දෙසට බර වී සිටි හිරු මා දෙස බලා සිටියේය. එය මට පෙනුනේ මා දෙස බලා සමච්චලයෙන් සිනාසින්නාක් මෙනි. එනමුත් මාහට හිරුට තරවටු කළ නොහැකිය. ලැජ්ජාවෙන් අහිංසකව බිම බලා ගන්නවා මිස හිරු සමග දෙටිය නොහැකිය. මේ ඉරත් හරියට හාමු මහත්තයා වගේ. මම ඉරෙන් ඉවත බලමින් හීරෙමි. සවස් වනතුරුත් කුස සැනසීමට මාහට නොහැකි විය. පළමුව එය සංසිඳවා ගත යුතුය. මම නොයෙක් වර එහාට මෙහාට ගියෙමි. මේ කුඩා වනයේ තුළට මීට පෙර මිනිස් පුරුටක් පය ගසා නැති බව මට වැටහුණි. එය එතරම්ම හුදකලා වූ වන ලැබකි. නමුත් මා නවතැන්ගත් නුගගස ඉදිරිපස කුඩා දේව රූපයක් වැනි පෞරාණික බවක් ගත් නටමුණක් තිබුණි. සමහර විට මිනිස්සු මෙතන පුද පූජා පවත්වන්න එනවැ. මම එසේ සිතුවෙමි. වනයේ අභ්‍යන්තරයටම ගිය මාහට කිසිදු යමක් කෑමට සොයාගත නොහැකි විය. ඉර මුදුන් වන තුරුම හුදකලා වූ වනයේ මම්මුලා වූ මම ඉබාගාතේ ඇවිත්ෙමි. කෑමට මොකුත් තාම හොයාගන්න බැරි වුණානේ. නිකම්ම නිකං ගස් විතරයි. මගේ කරුමේ අඩුම ධර්මේ වතුර පොතක්. මම හෙම්බත් වී සිටියෙමි. නැවතත් වෙනත් දිශාවකට එළඹි මා යළිත් නුගගස දෙස දීමට තීරණය කළෙමි. එනමුත් මට එම නුගගස සොයාගත නොහැකි විය. දෙයියනේ මං අතරමං වෙලා අනේ අම්මේ අප්පච්චි අනේ අප්පච්චි මාව බේරගන්න. අනේ අප්පච්චි මාව බේරගන්න. කොතරම් හයියෙන් කෑ ගැසුවත් එයට ඇහුම්කන් දුන්නෙක් නොවිය. ගස්වැල් පඳුරු අතරින් කොතරම් දිව්වත් යා යුතු මගක් නොතිබුණි. හිටියතන හිටියනම් මට ගෙදර වහලවත් බලන්න තිබුණා. අනේ දැන් මට ඉඳලා වැඩක් නෑ. මම මැරෙයි. හතින් කඳුළු පිසුවද සීමාවක් නොවිය. එක්වරම මා දුටුදේ මගේ හැඬුම නතර කර යට ඉරියෙන් කෑ ගැසීමට සැලසුවේය. ඉතා විශාල පිඹුරෙක් ගස් දෙබලක් වටා එහි සිටිය අයුරු මගේ හිරිකටු පිපුණි. එම පිඹුරා ඉතා දික්ක පිඹුරකි. ඌ කඳ වටා එහි සිටින දුටු මට දැනුනේ මගේ බඳ වටා එහි සිටින්නක් මෙනි. අනේ මන්නං ආයේ ගස් උඩට නගින්නේ නෑ. පිඹුරෝ ඉන්නවා. පිඹුරෝ විතරක් නෙවෙයි නයි පොළොංගුත් ඇති. මගේ මානසික මෙන්ම කායික තත්ත්වයට එන්නම දුරවල විය. මේ වනතෙක් සතුන්ගෙන් අනතුරක් නොවුවත් ඒ වෙලාවේ මාතුරු දර්ශනය මගේ සිත කලබල කළේය. මා සිටින්නේ මිනිස් වාසයෙන් තොර වූ වනාන්තරයක බව දැන් ඇඟෙන්නට විය. එය ආරක්ෂිත නොවූ ස්ථානයකි. ඇතැම් විට වනසතුන්ගෙන් ඝර්ෂණ එල්ල විය හැකිය. අලි කොටි වලස්සු මාව කුතුරක් කරගන්නේවි. ඒ බව මට තේරෙන්නේ දැන්. නමුත් ඒ වන විට පිටත් වූ රෑ වෙන්නට පෙර ගෙදර යාගත නොහැක. ඒ අනතුරුදායක විය හැකි බව මට හැඟුණේය. මුළු ලොවට එළිය දුන් හිරු කුමරා එවිට ලොවින් සමුගෙන යාමට තැත් කළේය. මගේ සිත ඉරට තව මොහොතක් රැඳී සිටින මෙන් අයද සිටියත් ඔහු ඒ ඇසුවේ නැත. අවට පරිසරය අඳුරු වන්නට සැරසුණි. අසල තිබූ ඉපිල් ගසක් ඒ වන විටත් නිදා වැටී සිටියේය. කුරුළු කිරිල්ලියෝ තම කැඳලි සොයා පියා බන්නට වූහ. උන් තම නිවෙස් කරා පියඹා යන විට මටද මගේ නිවහන වෙත පියඹා යාමට අත්තට තිබුණේ නම් යයි සිතුනි.
එනමුත් මාහට අත්තටු නොමැතිවද මගේ සිත නිවස වෙත පියඹා ගියය. අම්මා වලව්වේ ඉඳලා ගෙදර එනවැති. නංගිගේ දොර අස්පස් කරලා පහන තියලා අපි එනකම් බලාගෙන ඇති. ඒත් අප්පච්චි පෙර දිනයන්ට වඩා ඒ දින හුඟක් වෙනස් බව මට හැඟුණේ. මම මොනතරම් පව්කාරයෙක්ද? මම මුලා වූ මට මේ වනය පාර කියා දෙන්නේ නැතුව මාව හිර කරගෙන ඉන්නේ ඇයි? කොතෙකුත් කල්පනා කළද යා යුතු මගක් නොතිබුණි. ඉතින් මං අද රාත්‍රිය වනයේ තුලම ගත කළ යුතුය. එය මාගේ අවසාන තීරණය විය. විශාල ගසක් යට සරම එලාගත් මට සිතුනේ මට තියෙන එකම වත්කම මේ කලිසමත් සරන් කැබැල්ලත් පමණි යන්නය. ලා සඳ මා දෙස බලා සිනාසෙන්නට තැත් කළත් මට ඒ සමග සිනාසෙ නොහැකි බව මගේ දෙනත සඳට කියන්නට ඇත. සඳ ආස මුදුනට පැමිණියය. මා සිටි අසුන්දර පරිසරයේ යන්තම් හෝ සිතට සැනසීමක් ගෙන දුන්නේ සඳය. සඳ දෙස බලා මට සිදු වූ දේ පැවසීමට මෙන් මම ඔහේ බලා සිටියමි. එනමුත් අප දෙදෙනාට බාධා කරමින් විටක මහා කළු වලාවක් විත් සඳ වසා ගැනීමට තැත් කළේය. අනේ දෙයනේ, මොනවද මේ ඇහෙන සද්ද? මං කවදාවත් මේ වගේ කැලෑවක රෑ ඉඳලා නැහැ. අනේ මට දැන් හොඳටම බයයි. මේ කැලේ හොල්මන් තියෙනවද දන්නේ නැහැ. මුළු පරිසරෙම කළු පාටයි. අමුතු හෙවණෙලි පේනවා. අමුතු සද්ද ඇහෙනවා. අනේ දෙයනේ, මම මොකද කරන්නේ? විටක උලමකුගේ නාදය ඇසුණි. විටක බකමෝනිකුගේ හුම් නාදය ඇසුණි. මගේ සිතේ දේවල්ද මට මේ සිතාගත නොහැකි විය. සත්තකින්ම පුදුමාකාර විදිහේ අඳුරු බවක් දැනුනි. ඉතාමත් මට දැනුනේ ගොඩක් කල මාසා තිබූ ජාතක කතාවකි. එනම් සෝපාක මල සොහොන් පිටියක මලමිනියක බැඳ සිටි අයුරිය. මට මේ දැනෙන හැඟීම ඔහුට දාතීතේ දැනෙන්නට ඇත. ඔහුගේ පිටට ලෝතුරා බුදුරජාණන් වහන්සේ වැඩිසේක. අනේ දෙවියනේ, අනේ දෙවියනේ, මාවත් බේර ගන්න කවුරු හරි ඉන්නවා නම්. වැඩි වේලා මට එසේ සිටිය නොහැකි විය. මොහොතකින් බර වාහනයක හඬක් ඇසෙන්නට විය. මේ මොන පුදුමයක්ද? මේ මහරෑ මේ කෙලේ වාහනය? මගේ සිත තර්ක කරන්නට විය. ඉන්නම වාහනේ හඬ තියනු විය. මගේ පපුවේ හඬද ඒ හා සමානව තියනු වන බව දැනුනි. නමුත් ඒ වෙන විටත් එය එන්නේ කුමන දිශාවකටදයි මට නිශ්චය කරගත නොහැකි විය. එනමුත් මගේ දෙවියනේ, ඒ අරම පුදුම රථය එදුනේ මා දෙසටය, මගේ ඉදිරියටය. එකත් එකට මහම මහත්යට සැකයි දෙන්නැති මම මේ කැලේ හැංගිලා ඇති කියලා. ඒ හින්දා පොලිසියෙන් අරගෙන එන වෙති. දෙයනේ මම ඉවරයි. මගේ හදවත පුණුවී කලා යන්නට හදන බව දැනුනි. දැස් නිලක්කාර වෙනසේ රථයේ ඉදිරියේ ඇති බවදෙවින් පාට්පතේ දිස්විය. තවත් මොහොතක් වුවද හැර මම විශාල ගස පිටුපස මුවා වූෙමි. ගසේ කඳ මහා කෙස වර්ණය වී තිබුණ නිසා මගේ ශරීරය වසා ගැනීමට හැකි විය. වාහනේ නතර කෙරුණි. මට හුස්ම ගැනීමට අමතක විය. මගේ දැස් ලොකු විය. මම වගේ විශාල කරුමක්කාරයෙක්. දෙවියනේ.